What's up guys, welcome to the vlog. ඉතින් අද අපි යන්න හදන්නේ කොහෙද? අදත් පටන් ගත්තා. ඉතින් guys අද අපි යන්න හදන්නේ කියපන් කොහෙද යන්නේ? මම ඇත්තටම සෙනිත කොහෙද යන්නේ අපි? මම නිකන් වහන්නේ. අද යන්නේ සෙනිතගේ අයියව හම්බෙන්න ලොවිස් හැමිල්ටන් උඹට ලොවිස් හැමිල්ටන් වගේ මුගේ අයියා. ඔව්. ලොග්ගේ පළවෙනි අයියා පළවෙනි ලොග්ගේ නේ. අයියා පළවෙනි ලොග් එක. අයියා එකයි ආනවා. අයියා එකයි ආනවා. මේ මට ඔඩු අදලා අවුට්ෆිට් එක ඉන්ඩස්ට්‍රි බයින්න දාවේ. වාසි නේ. හා? රේඩ් බයි අවුට්ෆිට් bro. ඉන්ඩස්ට්‍රි බයින්න දාවේ. yes. සපත් දෙක කියද? කමත් දෙක රුබෙන්ගේ ගහන්න උඩ. රුමෙන්ගේ සපත්යක් දාලා ඉලා තියෙන guys. අනේ තාම මොනවද සාමාන්‍ය හොඳ එකක් තියන්න. හොඳ බොන්න නේ යන්නේ. ඉස්සෝ යදේ. ලොග්ගේ නිසාද කියන්නේ? ඉස්සෝ යදේ. ඔච්චර අරකු කියන දන්නේ කොහොමද? දන්නේ. කොහොමද? දන්නේ නැද්ද? ඒ ගිනි මල්ලිද අරක්කු මල්ලි වෙලා. ගිනි මල්ලි ගිනි වතුර මල්ලි. අඩ ඒ ගිනි මල්ලි ගිනි වතුර මල්ලි වෙලා. අම්මට සීයනවා. ස්වාමීන් කොහොම හිටම කොල්ලෙක්ද නේද? guys ඉතින් අද අපි ඊට මම යනවා දැන්. ඔව් ස්වාමීන් බොන්නේ ස්ප්‍රයිටුයි කෝකු විතරයි. අපි තමයි ඉතින් නරක වැඩ ඔක්කොම කරන්නේ. විශේෂයෙන් මෙයා. මේ තාත්තා බලන් ඉන්නව නම් vlog එක like එකක් දාන්න. අංකල් ලයික් එකක් දාන්න. අංකල් like එකක් දාන්න. ෂෙයා කරන්න. guys ඉතින් අපි මීට් කාලොස් එකට ඇවිල්ලා තින්නේ. කාලෝස් බැට්ටේ. අම්මා ගෑනු කන්සම. this is fashion dude. අකම් මොකද කිව්වේ? fashion කියනවා ඉතින් මේ මූට රැද්ද ඔය කොහෙන්ද ගත්තේ? පමුණුවේ. නෑ නෑ මම සමත් ඔබ යකෝ මගේ සමත්ත දෙක දාන්නේ. හරි ඉතින් ඔබ කිව්වද සමත් දාන්න වෙන්නේ කියලා. අද ගෙදර යන්නේ ළමයි දෙකට මේ පිස්සු කරන්න එපා කොණ්ඩි මේ. ඔව් ඕ මේ ගෙදරට හොර ගෙන්නේ යම. ඔය ඔය. ආමනේ පැනන්න බලන්න. යන්න දෙකට බං. මේ කවුද? හතරට දෙකට කොහෙද? කිඩ්ස් ප්ලේ ඒරියා. උඹලා වගේ නෙමෙයි මම. මූ දාපන් තුනට දාපන් මූ. මොඩ ළමයි ඉන්නවනේ. ළමයි ටික අරන් තමයි යන්නේ පවුලට කියලා. ඒ අම්මෝ. අලුත් කැලකම්. කෑලි නෑ අම්මෝ යාළු වෙන්නේ නැහැ. තාම දාන්නත් එපා. අර ලොවිස් හැමිල්ටන් පෙන්නන්න ආයේ බා. වැඩි අවුල් ගියානේ. කොණ්ඩේ බ්‍රේක් කරන්නේ. ගැලවුවා බං. හතනද? නෑ කසන් නෑ බං. ගැලවුවා මේ ඔක්කොම කොණ්ඩේ කපන්න කියන්නේ. කපන්න. ඒ මුණ එන්නේ ලස්සන නෝ බා සිරාට. මම මුණ උදේ කිව්වා. මූ එන්නේ ලස්සන වනේ බා. බලපන් ආයි මට පාටක් තියෙනවා. ආයි පින්පාඩ එනවනේ. පොඩි ලාඩ පින්පාඩ කියන පොඩියා. ප්ලේස් එක ගැන මොකක්ද කියන්නේ මීට් කාලොස් එක ගැන? හොඳයි වෙනේනවා. මොනවද? හොඳයි වගේ. තා බලමුනේ තාම ආව විතරයි. මස් විතර තියෙන්නේ. හා? මස් විතර තියෙන්නේ. මස් විතරනේ. මත් නේ. ඇයිද සෝඩා වලට මාරුනේ? 35 යන්න බෑ. හා? 35 යන්න බෑනේ. යාපු යන අපි 35 යනවා කියලාද? උඹලා 30ක් හිටියොත් ලොකු දෙයක් බා. ඊළඟට අනිවාර්යෙන් මාත් සෝඩාත් එක බොන්නේ හරිද? ඔයා කියපු නිසා. මිනිස්සු බලන් ඉන්න ලයික් එකක් දාන්න මේ. මිනිස්සු කසින් උඹට පේන්නේ නැද්ද දෙන්නේ පාටවල වලින්? කසින් නැද්ද කියලා. මිනිස්සු වඩලා අප්පා මු කරමා පොඩි. එනම් මොකද නෙවෙයි. අපි ඔක්කොල පොඩ්කාස්ට් එකක් කරමු අසලට මම හදන්න ඔක්කොම. හදවා. එදප්පේ දාලා පොඩ්කාස්ට් එක කරලා අපේ රෙදි ඉවරයි. ඇයි බං? ඌගේ ආකේ තමයි මු 10ක් විතර දිනවා. ඊට පස්සේ ආයි මුගේ 10ක් විතර දිනවා මම. ආයි 10ක් අද 20ක් අද. මූවි වල එළුවෙන් තමයි ඉන්නේ. වැඩන්නේ මූගේ ඔය කියන්න ගත්තා මම කට් කරනවා. ඔව් නෑ නෑ කට් කර කට් කරන්න දාන්න ආගන්නේ. ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි කීරෙන් මගේ හිත තමයි. ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි අදටත් මම ඔබගේ පළමු හරිද? ලොගිනා ඒවත් බ්ලොග් එකේ ඉන්නවා. යන්න මොනවද කියන්න ඕනේ වට? කියන්න ඕනේ ඉතින් ආඩ මේ ලංකාවේ මිනිස්සුන්ට කියන්න ඕනේ දේ කියන්න. සුන්දර ගාලා හොඳට නිදා ගන්න. එච්චරද කියන්න දෙන්නේ. ඒවා මොනවද කරන ඩිග්‍රිය? ඩිග්‍රියක් නැහැ බං මම කරන්නේ මාකටිං එකක් කරන්නේ. මාකටිං එකක් කරන්නේ. දැන් එක්සෑම් එක හෙටද? එක්සෑම් එක දිහානේ එක්සෑම් අපෝ හෙට අර බොනේ කාර්යද කියනකො. බිවෝ තමයි මොලෙටින්. මොලේ උඹට මොනවද කියන්න දෙන්නේ? බලන කට්ටියට. බලන කට්ටියට කියපන් මොනවද දෙයක් කියපන්. ආවිද රුමෙත හැබැයි මූ ගිහිල්ලා දිනා අයියා කියපු අඩිපාරේ මූ ගිහිල්ලා දින්නේ. අයියාගේ වඩ වර කියලා. අයියා මෑම. එක්ක මූ ගහලා අපේ
6 මිලියන් කියන්නේ මචං ලක්ෂ 60යි. ලක්ෂ 60යි. අපේ සේල් එකේ අඩුම වාහනයත් ලක්ෂ 120ක් වෙනවා. ඒක තමයි කියන්නේ උඹේ මම මේ කියන්නේ උඹේ ලාභය ගැන දෙන්නද ලාභය ගැන. ලාභේ අයිය තියෙනවා. හැබැයි වාහනයක් ගන්න සුපිරිම තැන තමයි කියපන් මොකද්ද? TWK Motors එකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන් යන්න ඕනේ වාහනයක් ගන්නවා නම්. සෙනිතකින් තමයි සුපිරි වාහන තියෙන්නේ ආයි ක්වොලිටි වාහන. අනිවාර්යයෙන් මේ vlog එකේ දිනවා රුපියල් 5000 දීපන්. හරිද? vlog එකේ දිනවා සුපිරි වාහන තියෙන්නේ TWK Motors එකේ. අනිවාර්යයෙන් වාහනයක් ගන්න එතනට යන්න. අතේ රේඛා නැද්ද? මේ අතේ රේඛා නෑ. අතේ රේඛා නෑ. අතේ රේඛා නෑ දුලාසා දැනුම මතක් වෙනවා. දැන් බලන්න මොකද කියන්නේ? අම්බෝ. guys ඉතින් අපි දැන් කොයිද? මීට් කාලොස් එකේ හිටියේ. දැන් අපි යනවා පොඩ්ඩක් එළියට. මචං එක අතන තියෙනවා. මචං එක අතන මීට් කාලොස් එක මෙතන. රුමෙත් හදලා තියෙන්නේ. පොඩ ඉඳන් මෙතන ඉඳන් පොඩ ඉඳන් අපි පොඩ රුමේ තමාරුයි වගේ. සෑහෙන පොඩ අම්මට හොඩ තමුසු මොකද යන්නේ මුව ඇස සෝට දා කරා බිල්ල ගන්නවා කියන බින්දුවේ බුව ආවා මූනික මගේ නඩුවක් කාලේ එක වෙනවා. ඌට යන්න ඕනේ හරි වරෙන් මචං කියලා. යා දැම්ම මචං මේ ලිෆ්ට් එකට බින්දුවේ බුව මචං යවුවා මං ආවා. ගත්තර ගම මම මාරින් දන ගන්න ඕනේ. මම මාරිනවා උඹට. දන ගහයි මම දන ගහුවත් ඇති උඹට බඩු වෙන. මූ කියනවා බං අර දන ගහන්නද? ඒක හරි දන ගහපන්. හරි දන ගහපන්. සෙනිත ඉස්සර දන ගහන්නද? 500ක් දෙනවා 500ක් දෙනවා. මම 500ක් දෙනවා. 1000යි. 1000යි. හොඳට හොඳ දුන්නා පට්ට හදල්ල ඌට උඹගේ යාළුවට පස්සේ කියන්න මූ අතට දුන්නා ඌතුදේ වතුර කියලා මූ අතරදී ගාගෙන චූ පොඩ්ඩක් තියෙනවා කැරිදිස්තිය මාතේ ගැවුණා කිව්වා අයිස්මයිල පාරක් ගාලා අයිස්මයිල පාර ස්මයිල් කොහෙද නගරේ තියෙන නයිට් කඩේ නයිට් කරගෙන ස්මයිල් අයිස්මයිල එකක් ගාම වත් එක්ක ගියොත් මට හොඩ්ඩෝක් ගෙවුත් කන්න ඕනේ උත ඉන්ඩස්ට්‍රී ඉන්න පරිස්සමෙන් ගෙවල් වල යන්න ඕනේ හොඳේ අර කෑවා බිව්වා ගෙදර ගියා අපේ නම මචං. අයියේ ඔය එනවනේ අපිත් එක්ක යා නඩුවෙන්න ඔයා රවටුනා පොඩක් හිතලා බලන්න ඔයා හැමදේම කරේ මම සතුටින් තියන මම හැමදේම කළේ ඔයාට මොනරින් දන්න ඒත් ඔයා දැක්ක පදවිනි දවසේ ඉඳන් ඉඳව එකල නිදියන්න සින්දු කොළවල ලිව්වේ මට කිව්වේ තුරු මම දන්නකට මැදගෙන හන්දියේ කරගෙන කොළපුරා කොහමද අද විතරයි. අද විතරයි ආයි ළඟ සතිය. මේ සතිය රාද විතරයි අද මේ සතිය අද විතරයි. අද ගියා සෙනසුරාදා මේ සිකුරාදා. නෙමෙයි අද සෙනසුරාදා. හරි හරි උඩ බඩපත් වෙලා. රැප් එක කියපොයි ඕන රැප් දැන් මේ මූණිකාර පොඩි උන්ට කියනවා අර නංගි නටලා පෙන්නන්න වගේ රැප් එකක් කියලා වෙන්නේ. අර මොන්ටිසෝරි. ඇත්තටම මට සතුටුයි අපි දෙන්නගේ රියුනියන් එක ගැන. ඇත්තටම වොක්කින් කියන්නේ හරිද උඹ හැදෙන්නේ සමද්දකේ සෙනද ඒ මායි රවිද සෙනි සමද්දකේ 1 ලක්ෂ කරක් කරනවා. මයි ගෝසනේ. උඹයි මොන ඔබ හරි අංග රයිසු මොකට හැල්ලුවා. මොනවා සෙන්ටිමීටර් සෙන්ටිමීටර් නෙවෙයි අගල්. චිප් චිප් ගයිස් ඉතින් අපි දැන් ග්‍රෑන්ඩ් සනාගේ ඉස්සරහා ගොඩගම ඉන්නේ. සෙනිත thank you අයිස්මයිල් වතුරට. ඉන්නේ අපේ ආවිලා ඉන්නේ වගේ බුදුදරුවෝ එයා තමයි ගන්න ඕන එක්කෙනා මගේ වයිෆ් බ්ලොග් එකේ බලනවා අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් ලයික් කරන්න එකක් දාලා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අම්මටත් කියපන් ලයික් එකක් දාන්න කියලා බ්ලොග් එක බලලා ජරා බොන්නේ අයිස්මයිල. cheers අම්මේ cheers. මගේ බ්ලොග් එකේ මම නෑ බා මේ බ්ලොග් එකේ අයිතිකාරයා උඹ මේ දාසේ කොහමද සයිඩ් බලන් ඉන්නවා ලයික් කරන්න එහෙනම් ගායිස් අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි සෙනිත රවිද මොකද එඩ් කරන්න තියෙන්නේ subscribe කරන්න like කරන්න එහෙනම් සෙනිත ඉස්සරහ ඉන්නවා එහෙනම් ඊළඟ බ්ලොග් එකේ සෙට් එකමු ජය වේවා